සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම අපි දැන් ඇවිල්ලා ඉන්නේ නුවරඑළියේ මේ අයියේ මේකට මොකද්ද කියන්නේ මාගස්තොට වතුආයේ තමයි අපි ඉන්නේ ඔයාලා නොදකපු දැකපු නැති විශේෂිත දෙයක් තියෙනවා පෙන්වන්න මොකද අපේ පැතිවල තියෙනවා සාමාන්‍ය පහතරට තියෙනවා පහතරට තිබ්බට මේ වගේ සාර්ථකව වැවිලා නැහැ හරිම ලස්සනයි බලන්න වටපිටාව ඇත්තරම මේ තේවතු යායක් තියෙන්නේ ලස්සන තේවතු යාය පල්ලෙහායි ලස්සන ගෙවල් සෙට් එකක් වෙන. ඒතර මම ඇවිල්ලා ඉන්නේ අපේ යාළුවෝ සෙට් එකක් එක්ක. මේ ඉන්න අපේ පොඩි මල්ලි අපි කියන්නේ ආදරේ රම් මහත්තයා. මෙයා මේ ඉන්නේ අපේ පියන්ත අයියා. හරි ඉන්නේ අපේ දිවා අයියා. හරි. ඊට පස්සේ ඔයාලට මම පෙන්වන්න බලන්න ලස්සනයි. ඉතාමත් විශාලයි. ඇත්තටම මේ තිබ්බටු ගහක්. ඒක හිතා ගන්න බෑ අපි සාමාන්‍යයෙන් බලනකොට අපිට ඒක තිබ්බටුද කියලා හිතා ගන්නත් බෑ. ඇත්තටම අපේ පැතිවල තියෙන තිබ්බටු වලට ඉතාමත් විශාලයි. ඒ වගේම තමයි පඳුරත් ඉතාමත් විශාලයි. ඇත්තටම දැකුම් කලුයි. ඒ වුණාට මේ පැතිවල මිනිස්සුන්ට ඇත්තට මේක වටිනාකමක් තේරෙන්නේ නැද්ද මන් දන්නේ නැහැ. ඒ කියන්නේ මෙච්චර මෙහෙම තිබ්බටු තියෙනවා කියන්නේ අපේ පැතිවල නම් මේවා මෙහෙම තියෙන්න දෙන්නේ නැහැ. අනිවාර්යෙන් ගන්නෝ. මේක ලොකු පඳුරක් තියෙන තිබ්බටු. ඇත්තටම මේක මේ උඩරට වැවෙන උඩරටට විතරක් විශේෂිත ආවේනික ප්‍රභේදයක් වෙන්නත් පුළුවන්. ඇත්තටම